ඔබ දන්නවද? කාන්තාවන්ගේ සිරුරේ පිළිකා ඇති කරන ප්‍රධානතම හෝමෝන වර්ගය තමයි එස්ට්‍රඩන් හෝමෝනය කියලා කියන්නේ. එම හෝමෝනය සිරුර තුළ පිළිකා ඇතිවීමට බලපාන්නේ හෝමෝනය අධික ලෙස හෝ දිගු කාලයක් තිස්සේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වීම නිසායි. ඒ කියන්නේ ඒ එස්ට්‍රඩන් හෝමෝනය සිරුර තුළ පමණට වඩා ස්‍රාවය වීම නිසායි. ඒ වගේම මේ තත්ත්වය කාන්තාවන්ගේ පියවර සහ ගර්භාෂ පිළිකාව වැනි තත්ත්වයන්ට බොහොම ඍජුවම බලපානවා. එය බොහොම භයානකයි. නමුත් ඒ භයානක තත්ත්වයන් මගහරවා ගන්න යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමෙන් සහ යහපත් ආහාර වර්ග භාවිතයට ගැනීමෙන් ඔබට පුළුවන්. මෙවැනි තත්ත්වයන්ට සුදුසු ආහාර වර්ග ගැන කතා කිරීමේදී එක් සුවිශේෂී එළවලු වර්ගයක් මේ වෙනුවෙන් විශේෂත්වයක් දක්වනවා. එය කාන්තාවන්ගේ ඒ පිළිකා තත්ත්වයන් පාලනයට ප්‍රධාන වශයෙන්ම උදව් කරනවා. පිළිකා රෝගයෙන් පීඩා විඳින රෝගීන් මෙන්ම පිළිකා අවදානමක් ඇති කාන්තාවන් විශේෂයෙන් ආහාරයට ගත යුතුම එළවලුවක් විදිහට මා මේ හඳුන්වන්න කැමතියි. දැන් ඔබ කල්පනා කරනවා ඇති මොනවද ඒ එළවලු වර්ගය කියලා. ඒ තමයි සීත පළාත්වල බොහොම හොඳින් වැවෙන ගෝවා පවුලට අයිති බ්‍රොකොලි. ඔව්, මේ බ්‍රොකොලි වල ඇති බොහොම සුවිශේෂී ගුණ නිසා එස්ට්‍රජන් හෝමෝනයේ ඒ අධික්‍රියාකාරීත්වය මර්ධනය කරන්නට සමත් වෙනවා. කාන්තාවන්ගේ ඒ පිළිකා රෝග පාලනය කරන්නට සමත් වෙනවා. පිළිකා රෝගයට එලෙස ගුණ දෙනවා වගේම තවත් රෝග ගණනාවකටම මේ බ්‍රොකොලි ගුණදායක වෙනවා. ඒ අතරින් කොලෙස්ටරෝල් පාලනයට, අසත්මිකතාව පාලනයට, රුධිරයේ සීනි මට්ටම පාලනයට, ප්‍රතිශක්තිය වර්ධනයට, සමේ ගුණාත්මක භාවයට, අක්ෂි සෞඛ්‍යයට, අස්ථිවල ශක්තිමත් භාවයට, හෘද රෝග පාලනයට යන රෝගවලටත් මේ බ්‍රොකොලි බොහොම ගුණදායක වෙනවා. ඉතින් අද අපි මේ කතා කළේ බ්‍රොකොලි වලින් අප ශරීර සෞඛ්‍යයට ඇති වටිනාකම ගැනයි. ඔබ මේ වගේම තවත් වටිනා වැදගත් තොරතුරු දැනගැනීමට කැමති කෙනෙක් නම් අප channel එක subscribe කරලා තියාගන්න.